මම ලෑස්ති වෙලා ඉවරයි. ඒක තමයි මම අද අඳින්නේ. මල් ටිකත් කඩයිද? Welcome back to my YouTube channel and today's video. මම දැන් නාලෙම ලෑස්තිලා ඉන්නේ පන්සල් යන්න. මුත්‍යාංගනේ පන්සලට තමයි යන්නේ. අපිට ගොඩක් ළඟයි මුත්‍යාංගනේට. ඉතින් උදේ ඉඳන්ම බෝඩිමේ හිටියේ. මට වැඩ ටිකක් තිබුණා ඉවර කරන්න. ඒ ටික ඉවර කරලා වොෂ් එකක් දාලා ලෑස්ති වුණා. මේක තමයි මම අද අඳින්නේ. එහෙනම් අපි දැන් ලෑස්ති වෙමු. මම ලෑස්ති වෙලා නම් ඉවරයි. කොණ්ඩේ ටිකක් තාම වේලෙන්න ඕනේ. මට ස්කර්ට් එක අඳින්න බෑ කියලා හිතුණා. මම ආපහු ට්‍රවුසර් එකක් දාගත්තා. පන්සලට ගිහින් මල් ගන්න පුළුවන්. ඒ වුණාට මම ඉන්න තැන බෝඩිමේ අද ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් අපි එතනින් මල් ටිකත් කඩයිද? අද මේ මල් වලට මොකක්ද කියන නම කියලා මේකේ දම් පාටයි සුදු පාටයි මල් දෙකම එක ගහේ තමයි පිපෙන්නේ. හරි ලස්සනයි ඒ වගේම සුවඳයි. මම ඉන්න තැන මෙතන ගහේ හැමදාම වගේ මල් පිපෙනවා. තව මෙතන එහා පැත්තේ රෝස ගහකුත් තියෙනවා. ඔයාලගේ වීඩියෝස් වල දැකලා ඇති කලින්. අද රෝස ගහේත් මල් තියෙනවා. දම් පාට මල් වලට වැඩිය සුදු පාට මල් තමයි තියෙන්නේ. මේ පේනවනේ ලස්සනයි. ටික නම් ඈත තියෙන්නේ මට කඩා ගන්න බෑ. මම ලෑස්තිලා ඉවරයි. මල් ටිකත් කඩාගත්තා, තෙලුත් ගත්තා. අපි එතනට ගිහින් ඊතර බර ටිකත් අරගෙන එනවා පන්සලට. දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. වහිද දන්නෙත් නෑ. වහින්න කලින් ආපහු වෙන්නත් ඕනේ. එහෙනම් අපි අලියෙකුත් ඉන්නවා. ඉතින් අද පොය දවස නිසා මුත්‍යාංගන පන්සලේ ගොඩාක් සෙනග හිටියා. සිල් ගත්ත අය එහෙම ගොඩාක් ඉන්නවනේ. මම ලොකුවට වීඩියෝස් ගන්න ගියේ නැහැ. අපි මල් පහන් පූජා කරලා ටිකක් වෙලා මළුවට වෙලා වාඩි වෙලා හිටියා.
පස්සේ අපි ගියේ හෙරිටේජ් හොටෙල් එකට. මට කේක් ක්‍රේවිං එකක් තිබුණා. මට උදේ හිතුණා කේක් එකක් කාලා කොෆි එකක් බොන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් අපි පන්සල් ගිහින් ඉවර වෙලා මෙතනට ඇවිල්ලා කැපචිනෝ එකකයි කේක් පීස් එකකයි ගත්තා. ඔහොම තමයි පොය දවසේ හවස් වරුව ගෙවිලා ගියේ. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට වීඩියෝ එක end කරනවා. මම මිනි vlog එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙමු.